බෝන රෝග ගත්තහම ප්‍රධාන වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ ඩෙන්ගු රෝගයෙන්. ඊට පස්සේ ඩෙන්ගු රෝගයට පස්සේ දැනට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සමාජයෙන් ප්‍රජාවගෙන් වාර්තා වෙන්නේ ක්ෂය රෝගය. ක්ෂය රෝගේ විස බීජ නැත්නම් ක්ෂය රෝගේ විස බීජ හැදෙන්න බැරි තැන් විදිහට අපි හඳුන්වන්නේ මේ නියපොතු දත් හිසකිස් වගේ ස්ථාන. ඇයි ඒවට රුධිර සැපීම නැහැ. කියන්නේ රුධිර සැපීමක් තියෙන ශරීරයේ ඕනෑම ස්ථානයකට ක්ෂය රෝගය හැදෙන්න පුළුවන්. සුපුරුදු පරිදි අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා පාලිස් හෙල්ත් ටෝක් YouTube නාලිකාවට. ප්‍රජා සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකුගේ ඇසින් කියන තේමාව යටතේ අපි තවත් අර්ථවත් සාකච්ඡාවක් අද දවසේ ඔබ වෙත ගෙන එනවා. එතෙක් රැඳී සිටින්න අපගේ YouTube නාලිකාව සමග මේ වගේ වැදගත් දේවල් ඉදිරියට බලා ගන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, අපිව දිරිමත් කරලා තියාගන්න. එහෙනම් වෙනදා වගේම අදත් අපිත් එක්ක එකතු වෙනවා අවුරුදු 20ක පමණ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අත්දැකීමක් තියෙන ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා අමිල අබේරත්න මහතා. ඔහුවත් අද ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ YouTube වැඩසටහනට. ඉතින් අමිල මහත්තයා අදත් ඉතාමත්ම අර්ථවත් වැඩසටහනක් ඔබ වෙත ගෙන එනවා. අපි ඉතින් පටන් ගමු. ඒ වැඩසටහන මොකද්ද? ඒ වැඩසටහනේ තේමාව මොකද්ද කියලා එතුමාගෙන්ම අහලා බලලා අමිල මහත්තයා කියන්නකො බලන්න අද අපේ වැඩසටහනේ තේමාව මොකද්ද කියලා. ඔව් පාලිත මහත්මයා, ඇත්තෙන්ම අපි මීට පෙර වැඩසටහනේ ලාදුරු රෝගය ගැන තමයි කතා කරේ. ඒකත් බෝන රෝගයක්. ඉතින් ලාදුරු රෝගය වගේම බොහොම වැදගත් සාකච්ඡාවට බඳුන් කළ යුතු රෝගයක් ගැන තමයි අපි අද දවසේ කතා කරන්නේ. ඒ තමයි ක්ෂය රෝගය. මේක අපි ඉංග්‍රීසියෙන් අපි හඳුන්වනවා ටියුබර්කියුලෝසිස් කියලා. එහෙමත් නැත්නම් අපි අකුරු දෙකකින් හඳුන්වනවා පහසුවට TB කියලා. ඉතින් මේ TB කිව්වත් ක්ෂය රෝගය කිව්වත් ටියුබර්කියුලෝසිස් කිව්වත් අපි එකම රෝග තත්ත්වයක් ගැන තමයි සාකච්ඡා කරන්නේ. ඉතින් අද දවසේ අපේ මාතෘකාවට බඳුන් වෙන්නේ මේ රෝග තත්ත්වය පිළිබඳව. ඉතින් මේකත් අපි හිතන්නේ සමාජයෙන් මේ වෙනකොට වියකිලා ගිය රෝගයක් කියලා. ඒ වුණාට තාමත් ඒ රෝගය අපේ අතර තියෙන බව තමයි පවසන්නේ. ඉතින් මේ රෝගයේ ඉතිහාස කතාවක් තියෙනවා. ඉතින් අපි රෝගය හඳුන්වලා දුන්නා, නම හඳුන්වලා දුන්නා. අපි බලමු මේ රෝගයේ ඉතිහාස කතාවත් එක්ක මොකද්ද බැඳෙන්නේ, කොහොමද ඉදිරියට යන්නේ කියලා. අමිල මහත්තයා කියන්නකෝ අපිට කොහොමද මේ රෝගය අපේ රටට ආවේ? මොකද්ද අපේ රටේ දැන් මේ වෙනකොට මේ සෞඛ්‍ය තත්ත්වයේ මේ රෝගය සම්බන්ධව? ඔව් පාලිත මහත්මයා, මම රෝග ඉතිහාසයට යන්න කලින් නැවතත් මම පොඩ්ඩක් මතක් කරන්නම් ඇයි අපි මේ රෝග තත්ත්වය තෝරගත්තේ කියලා. මේක බෝන රෝගයක්. ඉතින් බෝන රෝග විශාල සංඛ්‍යාවක් තියෙනවා අපිට කතා කරන්න. ඉතින් ඇයි මේ ක්ෂය රෝගය ගැනම කතා කරන්න අද දවසේ අපි යොදාගත්තේ කියන කාරණේ සම්බන්ධයෙන් පුංචි මතක් කිරීමක් කරන්නම්. ඇත්තටම පාලිත මහත්මයා, ලංකාවේ මේ වෙනකොට බෝන රෝග ගත්තහම ප්‍රධාන වශයෙන්ම රෝගීන් වාර්තා වෙන්නේ ඩෙන්ගු රෝගයෙන්. ඊට පස්සේ ඩෙන්ගු රෝගයට පස්සේ දැනට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් සමාජයෙන් ප්‍රජාවගෙන් වාර්තා වෙන්නේ ක්ෂය රෝගය. ඉතින් ඒක නිසා ඒ කියන්නේ දෙවනියට රෝගීන් වාර්තා වන රෝගය. ඉතින් ඒක නිසා පාලිත මහත්මයා මේ වෙන විට සමාජයේ සැලකිය යුතු ප්‍රජාවකට රෝගය වැළඳිලා තියෙනවා. ඉදිරියේදී වැළඳින්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි අපි ක්ෂය රෝගය පිළිබඳ කතා කරන්න අද දවසේ යොදාගත්තේ. ඇත්තටම මේ රෝගය සම්බන්ධයෙන් අපි ඉතිහාසයට ගියොත් මේකත් ඉපැරින් රෝගයක්. ඇත්තට මේ රෝගය සම්බන්ධයෙන් 1882 දී රොබර්ට් කොක් කියන විද්‍යාඥයා සොයාගත්තා මේ ක්ෂය රෝගය බෝ වෙන්නේ බැක්ටීරියාවක් මගින් කියලා. ඉතින් මේ බැක්ටීරියාව අපි අද හඳුන්වනවා මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියලා. එතකොට මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන
බැක්ටීරියාව මගින් තමයි මේ රෝගය අපි බෝ වෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. ඉන් අනතුරුව 1949 දී ප්‍රථම වරට මේ රෝගය සඳහා සාර්ථක ප්‍රතිකාරයක් විදිහට ස්ට්‍රෙප්ටොමයිසින් කියන ඖෂධය භාවිතයට ගැනෙනවා. ඒ සමගම මේ රෝගය ඒ පාලනය කිරීමේ වැඩසටහන ආරම්භ වෙනවා. ඉතින් ඉතිහාසයේ ඕක තමයි පාලිත මහත්මයා මේ රෝගය සම්බන්ධයෙන්. අමිල මහත්තයා කිව්වා මේක බැක්ටීරියා වලින් බෝ වෙන රෝගයක් කියලා. ඉතින් අපි බැක්ටීරියා වලින් මේ රෝගේ බෝ වෙන්නේ කොහොමද කියලා චුට්ටක් සාකච්ඡා කරලා බලමු. හොඳ ප්‍රශ්නයක් පාලිත මහත්මයා. ඒක තමයි මේ රෝගේ වැදගත්ම කාරණය. මම හිතන්නේ මේ රෝගය බෝ වෙන්නේ අපි සරලව කිව්වොත් වාතය මගින්. වාතය මගින් කිව්වොත් මේ රෝග විස බීජය තියෙන පුද්ගලයෙක් කහිනකොට, කිවිසුම් මරිනකොට, කතා කරනකොට ඔහුගේ මුඛයෙන් බාහිර පරිසරයට එකතු වෙන කෙළ බිඳිති හරහා බැක්ටීරියාව රෝගී පුද්ගලයෙකුගේ සිට නිරෝගී පුද්ගලයෙකු දක්වා ගමන් කරනවා. අපි ඊළඟට කතා කරමු මේ බැක්ටීරියාව අපිට ආසාදනය වුණාම මොන වගේ රෝග ලක්ෂණද අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔව් පාලිත මහත්මයා, ඇත්තටම මේ බැක්ටීරියාව ආසාදනය වූ පමණින් රෝගය වැළඳෙන්නේ නැහැ. ඉතින් දැනටත් සමාජයේ බොහොම සැලකිය යුතු පිරිසක් ඉන්නවා මේ රෝගකාරක බැක්ටීරියාව ශරීරගත වෙලා නමුත් රෝග ලක්ෂණ නොපෙන්වලා. ඉතින් රෝග ලක්ෂණ පෙන්වන්න ගන්නේ ඒ අදාළ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විශේෂම දුර්වල වෙච්ච අවස්ථාවක. ඉතින් රෝගකාරක විස බීජය ශරීරගත වෙලා ගත වුණාට පස්සේ රෝග ලක්ෂණ පෙන්වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩාල වුණාම. ඒතර මොනවද මේ රෝග ලක්ෂණ? විශේෂයෙන්ම පාලිත මහත්මයා ක්ෂය රෝගයේදී අපි දකින රෝග ලක්ෂණ තමයි සති දෙකකට වඩා තිබෙන කැස්ස. සුව නොවි පවතින සති දෙකකට වඩා තිබෙන කැස්ස. ඊට අමතරව ශරීරයේ බර සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වෙනවා මේ රෝගේ වැළඳුනහම යම්කිසි කාලයක් ඇතුළත. ඊට අමතරව කෑම අරුචිය සහ විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ විශේෂම රෝග ලක්ෂණයක් තමයි රාත්‍රී කාලෙදී නැත්නම් සවස් කාලෙදී මද උණක් මේ රෝගීන්ට තියෙනවා. ඉතින් මේ රෝග ලක්ෂණ කිහිපෙම යම්කිසි පුද්ගලයෙකුගේ දකින්න ලැබෙනවා නම් අපිට පුංචි සැක සංකාවක් පහළ කරගන්න පුළුවන් මේ ක්ෂය රෝගයේද වැළඳිලා තියෙන කියලා. ඉතින් ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඉතින් ඔබට යම්කිසි සැකයක් ඇති වුණොත් ක්ෂය රෝගය වැළඳිලා තියෙනවා, මෙන්න මේ රෝග ලක්ෂණ මට තියෙනවා කියලා ඔබ වහාම යොමු වෙන්න ඕනේ ඔබ ප්‍රදේශයේ තිබෙන දිස්ත්‍රික් ලය චිකිත්සාගාරය වෙත. ප්‍රදේශයේ තිබෙන දිස්ත්‍රික් ලය චිකිත්සාගාරය වෙත. සෑම දිස්ත්‍රික්කයකම පාලිත මහත්මයා ලය චිකිත්සාගාරයක් පැවැත්වෙනවා. ඉතින් මේ ලය චිකිත්සාගාරය වෙත යොමු වුණාම ඒ අදාළ වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය යහුසුලුව ඔබගේ රෝගය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. ඉතින් මුලින්ම ඔබගෙන් සෙම සාම්පල 3ක් පමණ ලබා ගන්නවා. ඊට අමතරව එක්ස්රේ පරීක්ෂාවක් කරනවා. ඊටත් අමතරව මාන්ටු පරීක්ෂාවක් වගේ පරීක්ෂා කරන්න පුළුවන්. ඊටත් අමතරව එහා ගිහින් විවිධ පරීක්ෂණ තිබෙනවා. විශේෂයෙන් PCR පරීක්ෂණ පවා ක්ෂය රෝගය සඳහා කරනවා. ඉතින් මේ පරීක්ෂණ වලින් තමයි නිශ්චිත වශයෙන්ම මේ රෝගය ඔබට වැළඳිලාද කියලා අඳුරගන්නේ. අපි සාමාන්‍යයෙන් එක්ස්රේ පරීක්ෂණ වලින් රෝග අඳුරගන්නේ මේ වගේ මේ ආසාදනයක් අඳුරගන්න රෝග බොහොම අඩුයි මං හිතන්නේ. මේ TB කියන රෝගය එක්ස්රේ එකකට තමයි මං හිතන්නේ ප්‍රමුඛතාවය දීලා අඳුරගන්න ඒ සායනවලදී කටයුතු කරන්න මං හිතන්නේ. අපි මං කිව්වා මුලින් කිව්වා සෙම සාම්පල් 3ක් ලබා ගන්නවා කියලා. ඒ සෙම සාම්පල් 3න් සෙම සාම්පල් 2ක් පොසිටිව් වෙලා ඊට අමතරව එක්ස්රේ පරීක්ෂාවත් පොසිටිව් වුණොත් අපි ක්ෂය රෝගියෙක් විදිහට අඳුර ගන්නවා අදාළ
පුද්ගලයා. ඉස්සරනම් සමාජයෙන් කොන් වෙච්ච ලෙඩ්ඩු තමයි ක්ෂයරෝගය හැදුන ලෙඩ්ඩු කියන්නේ. ඉතින් දැන් නම් මං හිතන්නේ මේවට ප්‍රතිකාර ක්‍රම ගොඩක් තියෙනවා. ඒක නිසා මේ ක්ෂයරෝගය තියෙන අය කියලා ගමේ වෙන කොහෙවත් අපේ නගරේ කොහෙවත් මුළු ගැන්විලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. එයාලත් සමාජයේ සාමාන්‍ය මිනිස්සු විදියට මං හිතන්නේ වැඩ කටයුතු කරගෙන යනවා ඉන්න ඕනි. යම්කිසි එයාලට රාමුවක් දීලා තියෙනවා. ඒ රාමුව තුල එයාලා කටයුතු කරන්න නැත්නම් ඒකෙන් වෙනත් ප්‍රජාවට බලපෑමක් ඇති වෙයි කියලා ඒ විදිහට වෙන්න ඕනේ මං හිතන්නේ. එයාලා කටයුතු කරන්නේ මං හිතන්නේ ඒක හරිද මම එහෙම කිව්වා. ඔව් පාලිත මහත්මයා ඇත්තටම අර ලාදුරු රෝගය වගේම ක්ෂය රෝගය කිව්වහම ඉස්සර බොහොම තැතිගැන්මකට ලක් වෙනවා අපේ ප්‍රජාව. ඇත්තටම ක්ෂය රෝගය ඉස්සර හැඳින්වුවේ අපි කාසය කියලා. ලාදුරු රෝගය වගේම මේ රෝගයටත් විවිධ ටෙලිනාට්‍ය චිත්‍රපටි වගේ දේවල් තුලින් මේ රෝගය ගැන කතා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔබට මතක නම් දැන් දශක කිහිපයකට කලින් ඔය බෝගල සෞන්දර්යස් මිනිරාන් පතල් ආශ්‍රිතව මේ ක්ෂය රෝගය ව්‍යාප්ත වෙන ආකාරය පිළිබඳ එම නාට්‍ය තුලින් කතා බහ කරා. ඇත්තටම පාලිත මහත්මයා මං කිව්වා මේ රෝගය අපි අඳුර ගන්නවා එක්ස්රේ පරීක්ෂාවක් සෙම පටල පරීක්ෂාවක් මාන්ටු පරීක්ෂාවක් වගේ පරීක්ෂණ වලින්. ඉතින් මේ රෝගය මේ පරීක්ෂා වලින් හරියටම තහවුරු කරගත්තට පස්සේ අපි මේ රෝගය කොටස් දෙකකට බෙදා ගන්නවා ප්‍රතිකාර පහසු වෙන්න. එතකොට ඒ කොටස් දෙක තමයි පාලිත මහත්මයා. එකක් අපි හඳුනනවා පුප්පුෂීය ක්ෂය රෝගය කියලා. අනිත් ක්ෂය රෝගය අපි හඳුන්වනවා පුප්පුෂීය නොවන ක්ෂය රෝගය කියලා. ඇත්තට ඔබට ප්‍රශ්නයක් ඇති මොකද මේ පුප්පුෂීය ක්ෂය රෝගය කියන්නේ කියලා. පොඩි අලුත් වචනයක් නේ. ඔබ අහලා තියෙනවද පුප්පුෂීය ක්ෂය රෝගය පිළිබඳව? නෑනේ. ඇත්තටම අපි යමිල මහත්තයා සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ ක්ෂය රෝගය කියලා. අපි ඉතින් පොඩි කාලේනේ මේ රෝග පිළිබඳව අහලා තියෙන්නේ. මම හිතන්නේ මෑත කාලීනව වැඩි අහන්න ලැබෙන්නේ නැහැ මේ අපි මේ කතා කරගෙන යන රෝග සමහර දේවල්. ඔව්. ඉතින් රෝගය අභ්‍යන්තර තත්ත්වය ගැන නම් ඇත්තටම අපි අවබෝධයක් නැහැ. ඉතින් අද දවසේ අපි මේ කරන වැඩසටහනේ ප්‍රමුඛ මුඛ්‍ය අරමුණ මේ ඔබට නැති අවබෝධය ලබා දීම තමයි. ඉතින් ඇත්තටම පුප්පුෂීය ක්ෂය රෝගය කියන්නේ පාලිත මහත්මයා මේ ක්ෂය රෝගී විස බීජය මේ බැක්ටීරියාව ස්ථානගත වෙලා තියෙන්නේ අපේ ශරීරයේ පෙනහළු වල නම් අපි හඳුනනවා ඒක පුප්පුෂීය ක්ෂය රෝගය කියලා. එතකොට අපි මේ රෝගය අඳුරගන්නේ පෙනහළු ආශ්‍රිත රෝගාබාධයක් විදිහට. එතකොට අපිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ මේ පුප්පුෂීය ක්ෂය රෝගය. ඒ කියන්නේ පෙනහළු වල තමයි මේ බැක්ටීරියාව ස්ථානගත වෙලා ඉන්නේ. හැබැයි තව රෝග තත්ත්වයක් තියෙනවා. අනිත් රෝග තත්ත්වේ පුප්පුෂීය නොවන ක්ෂය රෝගය. පුප්පුෂීය නොවන ක්ෂය රෝගය කියන්නේ පෙනහළු වලින් තොරව ශරීරයේ ඕනෑම තැනකට මේ රෝගය වැළඳෙන්න පුළුවන්. අක්මාව වෙන්න පුළුවන්, මොළේ වෙන්න පුළුවන්, වෙනත් ස්ථානයක් වෙන්න පුළුවන්, සම වෙන්න පුළුවන්, තුවාලයක් වෙන්න පුළුවන්. ඉතින් ශරීරයේ වෙනත් ඕනෑම ස්ථානයකට මෙම රෝගය වැළඳෙන්න පුළුවන්. ඉතින් අපි පෙනහළු වලට අමතරව වෙනත් ශරීරයේ ස්ථානයකට ඉන්ද්‍රියකට රෝගය වැළඳෙනවා නම් අපි එම ක්ෂය රෝගය හඳුන්වනවා පුප්පුෂීය නොවන ක්ෂය රෝගය කියලා. ඇත්තටම ඊටම වැදගත් කාරණයක් තියෙනවා පාලිත මහත්මයා. ක්ෂය රෝගේ විස බීජය නැත්නම් ක්ෂය රෝගේ විස බීජය හැදෙන්න බැරි තැන් විදිහට අපි හඳුන්වන්නේ මේ නියපොතු දත් හිසකිස් වගේ ස්ථාන. ඇයි ඒවට රුධිර සැපීම නැහැ. කියන්නේ රුධිර සැපීමක් තියෙන ශරීරයේ ඕනෑම ස්ථානයකට ක්ෂය රෝගය හැදෙන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රජාව හිතන් ඉන්නවා මේක පෙනහළු වලට විතරයි හැදෙන්නේ කියලා. හැබැයි එහෙම නැහැ. ශරීරයේ ඕනෑම ස්ථානයකට හැදෙන්න පුළුවන්. මම දැන් උදාහරණයක් කියන්නම්. අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විදිහට ක්ෂය රෝගය පාලනය කිරීම සඳහා ඉතාම ප්‍රමුඛ වැඩ කොටසක් කරනවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ. එතකොට මගේ අත්දැකීම් තියෙනවා පාලිත මහත්මයා. සමහර රෝගීන් හම්බෙලා තියෙනවා එයාගේ විස බීජය තියෙන්නේ තුවාලයක. තුවාලයක් තියෙනවා සුව වෙන්නේ. එයාට දියවැඩියා හෝ වෙනත් එහෙම තත්ත්වයක්වත් නැහැ. හැබැයි තුවාලේ හොඳ වෙන්නේ නැහැ. බැලුවාම පරීක්ෂණ කරගෙන යනකොට අඳුර ගන්නවා මෙයාගේ තුවාලේ තමයි තියෙන්නේ මේ ක්ෂය රෝග බැක්ටීරියාව. එතකොට ඔන්න
ප්‍රතිකාර කරනවා ක්ෂය රෝගය සඳහා. ඒතර ක්ෂය රෝගය සඳහා ඒ අදාළ කාල සීමාවෙදී ප්‍රතිකාර ලබා දුන්නට පස්සේ මෙන්න තුවාලය නිකම්ම හොඳ වෙනවා. ඉතින් ඒක නිසා ඊටම වැදගත් කාරණේ පෙනහල වලට විතරක් නෙවෙයි මේ රෝගය ආසාදනය වෙන්නේ ශරීරයේ ඕනෑම ස්ථානයකට රුධිර සැපයීමක් තියෙන ඕනෑම ස්ථානයකට මේ රෝගය වැළඳෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම ඔබ අහුව විදිහට මේ රෝගය පාලනය කරගන්න එක තමයි වැදගත්ම කාරණය. ඇත්තටම මේ රෝගය තියෙන පුද්ගලයෙකු අපි බොහොම ළඟින් කිට්ටු ආශ්‍රයක් කරොත් තමයි නිරෝගී පුද්ගලයාට රෝගය වැළඳෙන්නේ. විශේෂයෙන්ම දැන් කොවිඩ් ආසාදනය, කැස්සෙන් මිරිස්සාව වගේ ඉන්ෆ්ලුවෙන්සා තත්ත්ව වගේ බොහොම ඉක්මනින් මේ රෝගය වැළඳෙන්නේ නැහැ. ඉතින් රෝගකාරක විස බීජ සහිත පුද්ගලයා යම්කිසි ළඟ ඇසුරක් කරන පුද්ගලයෙකුට තමයි නිවසේ කෙනෙකුට වෙන්න පුළුවන්, යාළුවෙකුට වෙන්න පුළුවන්. ළඟ ඇසුරක් කරන පුද්ගලයෙකුට තමයි මේ රෝගය වැළඳෙන්නේ. එහම ආවට ගියාට මේ රෝගය හැදෙන්නේ නැහැ. ඉතින් අපි රෝගයෙන් ආරක්ෂා වීම සඳහා කරන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි මේ රෝගය සම්බන්ධයෙන් අවබෝධය ලබාගෙන අපිට රෝග ලක්ෂණ තියෙනවා නම් අපි රෝගය අඳුර ගැනීමට යොමු වෙන්න පුළුවන්. ඊට අමතරව අපි මුඛාවරණයක් පැළඳීම, සැකසහිත රෝගියෙක් ඉන්නවා නම් මුඛාවරණයක් පැළඳීම සහ විශේෂයෙන්ම තමන්ගේ නිවසේ ක්ෂය රෝගියෙක් ඉන්නවා නම් ඔහුගෙන් හෝ ඇයගෙන් නිවසේ අනිත් අයට රෝගය වැළඳීම පාලනය කිරීම සඳහා අපිට පුළුවන් ඔහුව යම්කිසි කාලයකට වෙනම තියන්න. ඔහුට අවශ්‍ය පිඟන් කෝප්ප ඒ වගේ දේවල් පුද්ගලිකව පාවිච්චි කරන්න දීලා ඔහු තනි කරලා තියන්න පුළුවන් යම්කිසි කෙටි කාලයක්. ඇත්තටම ප්‍රතිකාර ආරම්භ කරාට පස්සේ පාලිත මහත්මයා ක්ෂය රෝග ප්‍රතිකාරයේ බොහොම හොඳ ප්‍රතිකාරයක් තිබෙනවා ලංකාවේ. ඉතින් සති දෙකක් ඖෂධ ප්‍රතිකාරය ගන්නකොට ඒ රෝගී පුද්ගලයාගෙන් තව කෙනෙකුට බෝ වෙන්නේ නැති ක්ෂය රෝගයේ බවට පත් වෙනවා මේ ක්ෂය රෝගී. ඉතින් ඒක ඊටම වැදගත්. ඔබට ක්ෂය රෝගය වැළඳලා තියෙනවා නම් ඔබ රජයේ රෝහලෙන් ප්‍රතිකාර අරගෙන සති දෙකක් નિયમિત මාත්‍රාවෙන් ප්‍රතිකාර ගත්තට පස්සේ ඔබගෙන් තව කෙනෙකුට රෝගය වැළඳෙන්නේ නැහැ. ඉතින් ඒක ඊටම වැදගත් කාරණයක්. ඊට පස්සේ තමයි මේ රෝගය නිශ්චිත වශයෙන්ම අඳුනාගත්තට පස්සේ ඖෂධ ප්‍රතිකාර ආරම්භ කරනවා. ඉතින් මේ ඖෂධ ප්‍රතිකාරය පාලිත මහත්මයා හැබැයි ටිකක් දීර්ඝ කාලයක් ඖෂධ ගන්න වෙනවා. මාස 6ක් ක්ෂය රෝගියෙක් මාස 6ක් දිනපතා මේ ඖෂධ ප්‍රතිකාරය ගන්න ඕනේ. ඉතින් මාස 6ක් ඖෂධ ප්‍රතිකාරය සම්පූර්ණ කරාට පස්සේ මේ රෝගය නිට්ටාවටම සුව වෙනවා. අතීතේ නම් මේ ක්ෂය හැදිලා නිසි ප්‍රතිකාරයක් තිබෙන්නේ නැති නිසා රෝගීන් මරණයටපත් වුණා. හැබැයි මෑත ඉතිහාසයේ එහෙම බය වෙන්න දෙයක් නැහැ. හොඳ ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඔබ මාස 6ක් નિયમિત මාත්‍රාවෙන් වෛද්‍ය උපදෙස් අනුකූලව ප්‍රතිකාර ගත්තොත් ඔබට මේ රෝගය නිට්ටාවටම සුව කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අදත් සමාජයේ ප්‍රජාව තුළ යටගිය රෝගයක් ගැන ඉතිහාසයේ ඉඳලා මම හිතන්නේ අපේ අමිල මහත්තයා හඳුන්වලා දුන්නා ඔයගලට. ඔයාලට ලොකු දැනුම් සම්භාරයක් මම හිතන්නේ එකතු වුණා කියලා අපි හිතනවා මේ වගේ රෝග සම්බන්ධයෙන්. සාමාන්‍ය කතිකාවතක් නොයන රෝග තමයි අපි ඉදිරියටත් ගියරන් ඉන්නේ. අපි මම හිතන්නේ සාරාංශය වෙත දැන් යොමු වෙලා තියෙන්නේ අපි රෝගේ සියලුම කරුණු කාරණා සැකවින් ඔබ වෙත වැඩි ගොඩාක් දුර කතා කරගෙන යන්නේ නැතුව ඔයගලට තිබුණොත් පාවෙනවා. ඒක නිසා අමිල මාත් අපි මේක සාරාංශ කරලා වැඩසටහනේ අවසානයේ විතර යම් මං හිතන්නේ. හරි. අපි සාරාංශය ගත්තොත් මේ රෝග තත්ත්වයේ පාලිත මහත්මයා මේ රෝගය බෝන රෝගයක්. මේ රෝගය හදන්නේ බැක්ටීරියාවක් මගින්. එතකොට රෝගකාරක බැක්ටීරියාව අපි හඳුනනවා මයිකෝබැක්ටීරියම් ටියුබකියුලෝසිස් කියලා. එතකොට මේ රෝගය බෝ වෙන්නේ රෝග විස බීජ සහිත පුද්ගලයෙක් කතා කරනකොට, කිවිසිනකොට, කහිනකොට ඔහුගෙන් හෝ ඇයගෙන් බාහිර පරිසරයට එකතු වෙන කෙල බිදිති හරහා තමයි නිරෝගී කෙනෙකුගේ ශරීරයට ඔහු මේක ආග්‍රහණය කරාම ආශ්වාසය කරාම ඔහුගේ ශරීරයට මේ රෝග තත්වය ඇතුළු වෙන්නේ රෝගකාරකය. ඉතින් මේ රෝගය සඳහා හොඳ නිශ්චිත
ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තුළ තිබෙනවා. ඉතින් ඒ සඳහා ප්‍රතිකාර සඳහා අපි යොමු වෙන්න ඕන වෙනවා ඔබේ ප්‍රදේශයේ තිබෙන දිස්ත්‍රික් ලය චිකිත්සාගාරය වෙත, ලය රෝහල වෙත. ඉතින් ලය රෝහල වෙත සැකසහිත රෝගියෙක් යොමු වුණාම ඒ අදාළ පරීක්ෂණ, එක්ස්රේ පරීක්ෂාවන්, සෙම පටල පරීක්ෂාවන්, මාන්ටු පරීක්ෂාවන් කරලා ඔබට රෝගය නිශ්චිත වශයෙන්ම තියෙනවද කියලා අඳුර ගන්නවා. ඉතින් නිශ්චිත වශයෙන්ම රෝගය තියෙනවා කියලා අඳුරගත්තොත් ඔබට මාස 6කට ඖෂධ ප්‍රතිකාර පටන් ගන්නවා. එතකොට ඖෂධ ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පස්සේ ඔබ මාස 6ක් නිසි පරිදි ප්‍රතිකාර ගැනීමෙන් ඔබට මේ රෝගය නිට්ටාවටම සුව කරගන්න පුළුවන් වෙනවා. ඉතින් බෙහෙවින් තවත් සෞඛ්‍ය උපදෙස් මාලාවක් සහිත විශේෂ සාකච්ඡාවක නිමාව අද මේ විදිහට අපි සම්පූර්ණ කරනවා අමිල මහත්තයා සමග. ඉතින් තවත් මේ වාගේ ඉතා වටිනා සෞඛ්‍ය වැඩසටහන් ඔබ වෙත ගෙන ඒමට අපිව දිරිමත් කරන්න. පාලිස් හෙල්ත් ටොක් YouTube නාලිකාව සමග දිගින් දිගටම රැඳී ඉන්න. අපිට කමෙන්ට් කරන්න, අපිව ලයික් කරන්න. අපිව තවත් ඉදිරියට මේ වගේ වැඩසටහන් සමග ඔබට ඔබව එක් වෙන අදහසින් අපි මෙතෙක් සමුගන්නවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.